මේ උදේ 6යිද මන්ද වෙලාව. සංසාරේ හොඳටම වහිනවා. මම වැස්සි තමයි ඉන්නේ. පට්ට සීසාවේ යනවා ඇතුළට. ඇතුළට යන එක හොඳයි මම හිතන්නේ. අනේ පායන්න මං යන්නේ කොහොමද දැන්? කියන්නේ එකත් මට ප්‍රශ්න නෑ. මට අර අතේ බැහැගන්න එකයි ප්‍රශ්නේ දැන්. අයියෝ ආයෙත් හයියම වහින්නේ. නෑ. view එක චුට්ටක් එනවා. මම හිතනවා පායයි කියලා දිගින් පායන්න. Hi ළමයි, good morning. මේ තමා මං උදේ දැන් ගොඩක් කලා නැගිටලා නම් හයියම වැස්සා. ඒ ඉඳලා ඇතුළට වෙලා හිටියා. මේ දැන් තමයි පොඩ්ඩක් පෑයුවේ. මේ තමා මට දැන් තියෙන view එක. සීතලයි. මම හිතනවා ඉක්මනට පෑයුවොත් හොඳයි කියලා. මොකද මට දැන් යන්න ඕනි. මේ යන එකත් මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒතර අතන අර ගල් ටිකෙන් බහැ ගන්න ගියාම දැන් තෙමිලත් එක්ක නිසා තිස්සනවා. හැබැයි මාත් ලස්සනයි. සතුටු හිතෙනවා. හැබැයි මේ පැත්ත හැරෙද්දී මේ පැත්ත දකිද්දී ආයෙ පොඩ්ඩක් කුල් යනවා. මං හිතන්නේ ඉක්මනට පායයි කියලා. අර හිතෙනවා. මාර ලස්සන වීඩියෝයක් තියෙන්නේ. මේ දකිද්දී කඩාගෙන යනවා. අද ඉඳ හරි කිව්වා හෙට වැඩ නැත්තම්. කාරුවකට ජොබ් එකක් කියලා. ගියත් නැහැ ලොකුවට. ඉත පායේද මම. එන්නේ කොහොමද යන්නේ? බලමු පායයි කියලා හිතනවා මම.
ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අර හතනින් බහින එකයි මට තියෙන ලොකු ප්‍රශ්නේ. තේ හදන කෝප්ප ගෙනත් නෑ. ඒ නිසා ඉතින් පිඟානි තමයි හදන්න වෙන්නේ. වෙන මට මේ වෙලාවේ හොයාගන්න ගන්නේ. හැලෙන්න එපා උච්චරයි. තියෙන්නේ හැදුවත් ඒක ලොරහන් තමයි.
ආවා මේ මුඩි කුඩාට මේ ටික වහිද්දි අනේ උඩගේ පොඩ්ඩක් අඩු වුණා. අයි මම යන්න ඕනේ උඩගේ වැඩි වෙන්න කලින්. මේ ටික යාගන්න තියලා මට මේ ටික බඩ ගාගෙන මේ ගල හොඳටම ලිස්සනවා. මේ බඩ ගාගෙන බෑග් එකත් එක්ක ඉන්න අමාරුයි. මේ පුදුම ගේමක් ගහලා ආවේ. වීඩියෝ කර යන්න අමාරුයි. හදයි අර උදයිද මං තිබ්බ පුලන පොඩ්ඩක් අඩු වුණා මම පහළට එද්දි. ඒක මම උදේ ගාගෙන යන සයිස් එකේ මේ දැනක් තිබ්බේ. කොහොමරි කිව්වා මට තිබ්බ හීනයක් එක කොහොමරි ඒක හරි දැන් ඉතින් ඉතුරු ටික යන්න තමයි තියෙන්නේ. මෙන්න මේ කැලේ ඇස්සේ කූනර්ල ඇති බරට කොහොම හරි ඔන්න හරි තමන් කන්ද තියෙන්නේ. දැන් නම් පේන්නේ නැහැ. මේ ඔක්කොම ඉවරගෙන දැන් යනවා. පේන්නේ නැහැ කන්දේ. මේ මගේ අත් දෙක නිකන් මේ අර වැස්සේ තෙමිලා අද්දෙන් දෙලා මේ අර මොකද්ද වෙලා වේලෙන්නේ තෙමිච්ච කුකුරෙක් වගේ ඉන්නේ දැන් මේ ටික යාගන්න තමයි ඕනේ. අනේ ළමයි ආයෙ එනවනම් මේ වගේ ගමනක් තනියම ඉන්න බා. මට එච්චරයි කියන්න තියෙන්නේ. මේක හරිම ඩේන්ජරස්. මේ වැස්ස සෙට් උන නිසා මේ පුටුවක් කර මට බය හිතුණා හුලෙන්. අයි ඒක මට තේරෙන්නේ නැහැ. දැන් පොඩ්ඩක් හුලඟ අඩු වුණේ. මේ උඩ ඉද්දි පට්ට හුලඟක් තිබ්බේ. මං හිතුවේ මට බැහැ ගන්න බැරි වෙයි කියලා. ඊපස්සේ මේ ආදී නිසා වෙද එක බලුවා. වෙද එකේ පෙන්නනවා මේ අදහස් වහිනවා. ඊපස්සේ කරන්නේ ඉතින් කියලා බෑග් එක දැම්මා ඉස්සෙල්ලාම. ඊට පස්සේ කොහොම හරි හිමීට බහිනවා කියලා වැස්සා. හැබැයි ගල් ඉස්සනවා. කොහොම හරි සබහාදහම පිළිදෙන්න මාව ආරක්ෂා කරා. අම්මිත් කෝලරන් දෙන්න කෝල ගත්තේ. ටිකකින් හම්බුනේ. ඇහැටවත් පේන්නේ මුදුන කෝලල්ල තොගයක් මේ පාර. දැල්ලෝ නවතින්න බෑ. කූනල්ලෝ ඉන්නවා පටසිරියනේ. මොනවුනත් මේ සැරේ නම් කූනල්ල කාපු නැති තැනන්නේ මුන්නේ කටේ හැමතැනම කූනල්ල හිටියා. එච්චරටම මේ ඇහැටවත් පේන්නේ නැති කූනල්ලෝ ඉන්නේ. සහල් මේ අර තඩියවුන් ඉන්න අලි කූනල්ලෝ වගේ. දෙයින්දරම එක දිගට මං ආවා.
හිටගෙන ඉන්නවා මහන්සියෙන්ද මේ බෑග් එක බලන්න. ඒ හැරෙන්නේ ඒ ටිකට නගිනවා කූණාල 100ක් විතර. මම දන්නේ දීපස්පේ තියාගෙන මේ නැවතුනෙත් නෑ දැන් යන්න අනේ ඌනම්මා සමහරවුන් ඉන්නවත් මේ හැටට තියෙන්නේ. ඊයේ කුඩල්ලොත් කාලා මේ පිටෙත් එක්ක උදේ මේ අලුවා හඳින්න බලන්න දැක්කේ උදේ. ඉතරටම කුඩල්ලෝ කාලාගෙන දන්නෙත් නෑ. නෑ වැස්ස තිබ්බෙත් නෑ හැබැයි. මේ අත තමයි මේ 4ට විතර වැස්සක් ආවේ. තව ටිකක් යන්න තියෙනවා. මට සන්රයිස් එකක් බලන්න හිටියා මේ මට මෙහෙනවා යන්න මේ අඩියෙන් යන්නේ මේ මීඩුමත් එක තියෙන view එක මේ මාර ලස්සනයි සුපිරි ඒත් ඉතින් මේ වැස්ස කියන එක මේ හැම වෙලාවෙම මට ඕනේ අනේ ඒත් ඉතින් මේ අපිට සබහාදහම දෙනදී අපි ගන්න දෙන්නේ ඒ නිසා අයියා තව ටිකක් තියෙනවා මේක බහින්ද මේ අද කොහොමත් මේ ටික ලිස්සනවා. Ilaw. මේවා විඳින්න දෙන්න ළමයි සමහර වෙලාවට කුණැල්ලෝ නැගිද්දි එපා වෙනවා. ඒත් මම හිතනවා මැරෙන්න කලින් අපි මේ තියෙන සබහාදහම විඳින්න ඕනේ. සහ ඒවා ආරක්ෂා කරන්න ඕනේ ඉස්සරහ පරම්පරාවට. ඒකත් ඔළුවේ තියාගෙන මේවා විඳින්න දෙන්න ළමයි. එහෙනම් ළමයි මට ටිකයි තියෙන බහලා ගන්න මේ කැලෙන් එළියට එන්න මේ මම වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. මම එන්න මේකට එන්න හැටි මේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න මේ මෙතන යන්න වෙනදර කූලොලු කරනවා. ඒ නිසා මේ ආයෙත් කූලෙල්ල කරනවා හැමතැනම මේ ආයෙත් මේ වගේ ලස්සන ගමනකින්
අර එන්නේ මං ගියපු කන්ද තාම මීදුම බාලා නෑ. මෙතන මේ පේන්නේ මීදුමත් එක්කම පේන කන්ද තමයි මේ ගියේ. මෙහෙට අවුව මෙහෙට තාම මේ තේවත්තක් වැඩිම තමයි යන්න තියෙන්නේ. මේ එහෙනම් ආය ලස්සන වීඩියෝ එකකින් හමු වෙනවා. හැමෝටම බයි.